හලෝ යාළුවනේ SP පන්තියට සාදරයෙන් පිළිගනිමු. දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් එක ඔබන්න. ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ. අද අපි මේ කෙටි පැහැදිලි කිරීමෙන් කතා කරන්න යන්නේ ශිෂ්‍යත්ව විභාගයට එන හරිම රසවත් ඒ වගේම ගොඩක් අය ටිකක් පැටලෙන ගණිත ගැටලුවක් ගැනයි. මේක තමයි සඳුදා දින 5 ගැටලුව. දින දර්ශනයක් දැක්ක ගමන් බය වෙන්න ඕනේ නෑ. අද අපි බලමු කොහොමද මේ වගේ ගානක් සෙල්ලමක් වගේ හරිම ලේසියෙන් විසඳගන්නේ කියලා. විභාගයකදී අපිට තියෙන ලොකුම අභියෝගය තමයි කාලය නේද? ඉතින් හිතන්නකෝ මේ වගේ ගැටලුවක් දැක්ක ගමන් තත්පර 30ක් ඇතුළත නිවැරදිම උත්තරේ ගන්න පුරුවන් කිව්වොත් ඔව් ඒක කරන්න පුළුවන්. ඒකට පාවිච්චි කරන පුංචි රහසක් තියෙනවා. අපි දැන් ඒ රහස මොකක්ද කියලා ඉක්මනින්ම හොයාගමු. හරි මුලින්ම ප්‍රශ්නේ මොකක්ද කියලා හරියටම තීරුම් ගමු. 18 වෙනි ප්‍රශ්නයේ විදිහට අපිට දීලා තියෙන්නේ කිසියම් මාසයක සඳුදා දිනවල 5ක් යෙදියේත. එම මාසයේ යෙදෙන සඳුදා දිනයන්ට ආදාළ දිනවල එකතුවට ලැබිය හැකි අවම අගය කීයද කියන එකයි. ඒ කියන්නේ මොකක් හරි මාසෙක සඳුදා දවස් 5ක් තියෙනවා. අපිට හොයන්න තියෙන්නේ අන්නේ දවස් 5 දින ටික එකතු කරාම එන්න පුළුවන් අඩුම උත්තර නැත්නම් අවම අගය. මෙතනදී අපි ගොඩක්ම අවධානය දෙන්න ඕන වචනේ තමයි අවම අගය කියන එක. ඇත්තරම මේ මුළු ගැටලුවම විසඳන ප්‍රධාන යතුර තියෙන්නේ මෙන්න මේ වචන දෙක ඇස්සේ. අවම අගය කියන්නේ අපිට ලැබෙන්න පුළුවන් කුඩාම උත්තරය. ඉතින් දින 5ක් එකතු කරලා කුඩාම උත්තරයක් ගන්න නම් අපි තෝරගන්න දිනත් පුළුවන් තරම් කුඩාම සංඛ්‍යාව වෙන්න ඕනේ නේද? අන්නේ තර්කය තමයි අපි මෙතනදී පාවිච්චි කරන්නේ. දැන් අපි කැලෙන්ඩරේ තියෙන ලොකුම රහසක් මතක් කරගමු. අපි හැමෝම දන්නවනේ සතියකට දවස් 7යි කියලා. ඉතින් දින දර්ශනයේ ඕනෑම දවසකට දින 7ක් එකතු කරලාම ඊළඟ සතියේ හරියටම ඒ දවසම තමයි අපිට ආයෙත් හම්බෙන්නේ. උදාහරණයක් විදිහට අද සඳුදා නම් තව දවස් 7කින් එන්නේ අනිවාර්යයෙන්ම සඳුදා දවසක්ම තමයි. අපි මේකට කියනවා ධන 7 නීතිය කියලා. එහෙනම් මේ පියවර ටික බලමු. අපිට ඕනේ අවමාගයක්, ඒ කියන්නේ කුඩාම ඉක්ටුවක් ගන්න නිසා පළවෙනි සඳුදා දවසට අපි කුඩාම දිනේ දෙන්න ඕනේ. මාසික තියෙන කුඩාම දිනේ කීයද? 1 වෙනිදා. ඉතින් අපි හිතමු පළවෙනි සඳුදා යෙදෙන්නේ මාසේ පළවෙනිදා කියලා. ඊට පස්සේ අර අපි කතා කරපු නීතිය පාවිච්චි කරලා 7න් 7 එකතු කරගෙන ඉතුරු සඳුදා දවස් ටිකත් ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. දැන් බලන්න මේ ටික එකතු වෙන විදිහ. පළවෙනි සඳුදා 1 වෙනිදා නම් දෙවෙනි සඳුදා හොයන්න ඒකට 7ක් එකතු කරනවා. එතකොට 8යි. තුන්වෙනි සඳුදාට 8යි 7යි 15යි. හතරවෙනි එකට 15ට 7ක් එකතු කළාම 22යි. අන්තිම එක ඒ කියන්නේ පස්වෙනි සඳුදා දවසට 22යි 7යි 29යි. දැක්ක නේද? කිසිම අමාරුවක් නැතුව අපි සඳුදා දින 5ම හොයාගත්තා. හරි. දැන් තියන්නේ අපේ අන්තිම පියවර. ඒ තමයි මේ හොයාගත්ත දින 5 එකතුව හොයන එක. අපි දැන් මේ සංඛ්‍යා 5 එකතු කරමු. 1 ධන 8 ධන 15 ධන 22 ධන 29. ඔන්න දැන් ඉක්මනින් මේ ටික එකතු කරලා බලන්න. 8යි 1යි 9යි 9යි 15යි 24යි. ওই විදිහට එකතු කරගෙන ගියාම මුළු එකතුව කීයද එන්නේ? හරියටම හරි. එකතුව 75යි. බලන්න මේ ගාන කොච්චර ලේසිද කියලා. අපි පළවෙනි දවස කුඩාම අගයේ විදියට අරගෙන 7න් 7 පිළිවෙලට එකතු කරගෙන ගිහින් අන්තිමට මුළු එකතුව ගත්තා. කිසිම පැටලිල්ලක් නැහැ. අපෙන් ආපු අවමාගය තමයි මේ 75. අපි දැන් ආයෙත් මුල් ප්‍රශ්නෙට ගිහින් බලමු අපිට දීලා තිබුණු පිළිතුර මොනවද කියලා. 75, 80 සහ 85 තමයි උත්තර තුන. ඉතින් අපි හොයාගත්ත විදිහක අවමාගය 75 නිසා අංක 1 තමයි නිවැරදි පිළිතුර විදිහ තෝරගන්න තියෙන්නේ. තත්පර 30න් මේ වගේ ගණක් හදන්න පුළුවන් කියන එක දැන් ඔප්පු වුණා නේද? දැන් අපි දන්නවා අවමාගය හොයන විදිහ. හැබැයි යන්න කලින් මම පුංචි අභියෝගයක් දෙනවා. හිතන්න මේ ප්‍රශ්නේ අවමාගය වෙනුවට උපරිමාගය ඇහුවනම් අපි කොහොමද ඒක හොයන්නේ? ඒ කියන්නේ එකතුව වැඩිම වෙන්න නම් අපේ පළවෙනි සඳුදා දවස විදිහට අපි ගන්න ඕනේ කීවෙනිදාද? අපි ඉගෙන ගත්ත අර ධන 7 නීතියම පාවිච්චි කරලා මේකත් විසඳලා බලන්න. තවත් මේ වගේ රසවත් පැහැදිලි කිරීමකින් අපි නැවත හමු වෙමු. සුබ දවසක්. අපේ වීඩියෝ එක බැලුවට ස්තුතියි. අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙමු. හැමෝම සබ්ස්ක්‍රයිබ් කරන්න.